හයි අද වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම තියෙන අපේ ප්‍රී ෂූට් එක ගැන. ප්ලේස් එක, මේකප් කරපු තැන, ෆොටෝග්‍රැෆර් ගැන ඔක්කොම විස්තර වීඩියෝ එකේ තියෙනවා. හරි එහෙනම් අපි යන්නම් වීඩියෝ එකට. මෙන්න මෙහෙම ගාල්ලට යන හයිවේ එකේ අපි උදෑසනම පිටත් වුණා. ඇත්තටම මේකයි උදෑසනම කිව්වට මම පොඩ්ඩක් ලේට් වුණා. පොඩ්ඩක් කිව්වට ගොඩක් ඇත්තට. පරක්කු වෙලා යන ගමන් වුණත් ස්නැප් එකෙන් වීඩියෝ එකක් ගන්න අමතක කරේ නෑ. ඔය ඉන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මයි මලි. ඇත්තටම එදා මෙයාලා දෙන්න හිටියේ නැත්තම් අපි දෙන්න ලොකු අමාරුවක වැටෙනවා. කියන්න බැරි වුණානේ මේ තියෙන මගේ මේකප් ලුක් එක. ලස්සනට මට ඕන විදිහටම මේකප් එක තිබ්බා. අපි පටන් ගමු එහෙනම්. එතන තමයි අපේ පළවෙනි කොස්ටියුම් එකේ ලොකේෂන් එක උනේ. කොච්චර තද අවුවක වුණත් ෆොටෝග්‍රැෆි කරපු අයියා නම් වැඩේ අතෑරියේ නැහැ. ෂූට් එක දාලා ගෙදර දුවලා එන්න හිතන වෙලාවක සුද්ධියක් එක්ක ඇවිත් you look beautiful කියන. අවුවයි දෙයනේ අවුවයි. කතාව ඊටු ටික පටන් ගත්තා හවස 3න් පස්සේ. ඇත්තටම කිව්වොත් මේ තුන්වෙනි කොස්ටියුම් එක දෙවෙනි කොස්ටියුම් එකේ වීඩියෝස් වැඩි අපි ළඟ නැහැ. මොකද අපි මාර විදියට ටයර්ඩ් වෙලා ඒ වෙලාවේ හිටියේ. කොච්චර ටයර්ඩ් වුණත් ඇත්තටම අපේ ෆොටෝග්‍රැෆර් මාර සපෝට් එකක් දුන්නේ. අපි ෂූට් එක නතර කරමු කියද්දිත් කොහොම හරි අපේ මූඩ් ෆික්ස් කරලා වැඩේ කරා. ඇයි දැම්ම වඩා ගත්තේ? පවුවනේ. වැල්ලකුත් නෑ. බෑග්‍රවුන්ඩ් මියුසික් ෆ්‍රොම් තරුෂගේ අම්මා. පේනවනේ අපේ තරුෂ කියන බඳින්න මෙච්චර අමාරුද කියලා. ඔව් බඳින්න මෙච්චරක් අමාරුයි. කතා කර බොරුවට ඇවිදින එක, අත්අල්ලම් බොරුවට දුවන එක. වෙඩින් ගන්න ඉන්න අය නම් දැම්මම වඩා ලෑස්ති වෙයි. පේනවනේ අන්තිම වෙනකොට එනර්ජි පිට අපි දෙන දුවන විදිය. කොච්චර වුණත් අන්තිමට අපිට ලැබිච්ච අවුට්පුට් එක ගැන අපි මාර විදියට සතුටු වෙනවා. ෆොටෝග්‍රැෆර් නම් සුපර්බ්. ඉතින් ළඟදි වෙඩින් ගන්න ඉන්න, ළඟදි ප්‍රී ෂූට් කරන්න ඉන්න ඔයාලට මේ vlog එක උදව්වක් වෙයි කියලා මම හිතනවා. අලුත් vlog එකකින් ආයෙත් අපි හම්බෙනකන් bye bye.